ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ රිසි වූ කෙනෙකුට පූජා කරනට. ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ. ජාතක කතාවේ චරිත ටික විතරක් අරගත්තා. අරගෙන සිද්ධිය ගත්තා. ඇය කෙරෙහි ප්‍රේමයක් ඔහුට තියෙනවා. හැබැයි සර්ට කියන්නත් බෑ. සර්ගේ දුවනේ මනමේ කුමරිය කියනවා සන්තෝෂ වේද සිත් අසනු කුමට. කෙලින්ම මනමේ කුමාරයාට කියනවා වහදුනුහි බිම තමා මට යටත් වෙන්න කියලා. පවරය නිරිඳුගේ පුත් කුමරා වෙමි සතර ඉගෙන තක් සලාව ගොස් එමි. මනමේ කුමාරයා හැම යටත් වෙයිද? මුළු දඹදිවටම තොප මහ රජ වූ මාගේ විජිතය මේය මම වෙමි අග රජ. ඇත්තනේ කතාව. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි තාම රෞද්‍ර පුද්ගලයෙක් හැටියට දැක්කු වැදි රජු ප්‍රේමවන්තයෙක් කරනවා. මේ තමයි කලාව. කුමරියට වෙන සරණක් නැහැ. සිතුනේ කඩුව ඔබ අතටම දෙන්ටා. එතරම් ප්‍රේම කළ සැමියා ඔබ මා නිසා මරන්න තැත් කළාද? ඔන්න ඔතන තමයි ගැටුම ඇති වෙන්නේ. මනමේ අදත් මුදුන් මල් කඩක් හැටියට තියෙන්නේ. වැදි රජුට කඩුව පවරා වල ළඟදී මනමේ හැඬුවා. ඒ මතක සියලු සංගවා මහවැලිය ඔහේ ගැලුවා. සමහර කවීන් ජීවිතේ කවියකට උපමා කරනවා. සමහර කියනවා ජීවිතේ ගංගාවක් කියලා. නැවත බැස්සොත් ඒ ගඟට අපි නැවත බහින්නේ නැහැ. ඔයගේ විවිධ අර්ථ ජීවිතය ගැන අරගෙන එනවා. හැබැයි ජීවිතය කියන එකට නිවැරදි අර්ථකථනයක් සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු වන අපට ගේන්න පුළුවන්ද කියලා මම හැම විටම කල්පනා කරලා තියෙනවා. ඒකට අපේ දැනුම මදි මට හිතෙන විදිහට. ප්‍රේමය ගැනත් එහෙමයි. විවිධාකාර විදිහට අපි ප්‍රේමය අර්ථ නිරූපණය කරනවා. ප්‍රේමය ගැන ඉතාම සුන්දර නිර්වචනයක් ඉදිරිපත් කරපු විද්වතෙක් හැටියට අපි හඳුනා ගන්න කෙනෙක් තමයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර. එතුමන් මේ අපේ කාලේ අපි අත්දැකපු මේ නිර්මාණකරුවෙක් හැටියට අති විශිෂ්ට නිර්මාණකරුවෙක් හැටියට අපිට මේ කතා කරන්න පුළුවන් නිර්මාණවේදියෙක්. මොකද බොහෝ අතීතයේ හිටපු නූර්ති රචකයන් අපි නූර්ති නාඩගම් ගැන කතා කළා. ඔවුන් අපිට මුණ ගැහෙන යුගයේ නෙමෙයි හිටියේ. හැබැයි මහාචාර්ය සරච්චන්ද්‍ර කියලා කියන්නේ වර්තමාන ලෝකයට ගැලපෙන විශිෂ්ට නිර්මාණ පෙළක් ශේෂ කරලා ගිය විශිෂ්ට නිර්මාණවේදියෙක්. අද මම මේ කතාවේදී මුලින්ම කිව්වේ ඔබට ප්‍රේමය පිළිබඳව නිර්වචනයක් එතුමන්ගේ. ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ රිසි වූ කෙනෙකුට පූජා කරනට. ලෝභ සිතින් තොර පිදුව මනාවේ පෙරලා ලබන්ට නොසිතා බිඳකුත්. හැබැයි පෙරලා බිඳකුත් ලබන්න බලාපොරොත්තු නොවි ආදරය කරන කලාව ඔබ දන්නවද කියලා නම් මම දන්නේ නැහැ. මට නම් ඒක කරන්න අමාරුයි. මොකද අපි එහෙම ප්‍රේමය කියන්නේම ඇලීම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා බොහෝ දේවල්. ඒවා ඊට නොවුණු තැන අඬනවා, දුකටපත් වෙනවා. ඕක තමයි ඉතින් ජීවිතේ හෝ ආදරය හෝ මොන විදිහට අපිට අර්ථ නිරූපණය කළත් අපි අත්දකින්නේ ඔන්න ඔයගේ දේවල්. ඉතින් සරච්චන්ද්‍ර සර් මතක් කරපු නිසා Music Vibes with Arosha කියන ඔබේ වේදිකාවෙන් අද මනමේ නාට්‍ය ගැන පොඩ්ඩක් කතා කරන්න නැත්නම් කියලා හිතුණා. මෑතකදී මනමේ නාට්‍ය නැවත මේ නරඹනකොට මට හිතුණා මනමේ නාට්‍ය හැමදාම මම කියනවා වගේ පාසල් විෂය නිර්දේශයටත් අපිට ඇතුළත් වෙච්ච කොටසක්. අපි 9 පන්තියේ ඉන්නකොට ඒකේ කොටසක් තිබුණා. ඊළඟට උසස් පෙළ පන්තියට ආවම සම්පූර්ණ මනමේ නාට්‍යම අපි හැදෑරුවා. හැබැයි පාසල් විෂය නිර්දේශය ඇතුලේ නාට්‍යයක් හදාරනකොට අපි හිතන්නේ නෑ මේකෙන් අපිට මොනවද ගන්න පුළුවන්. අපි හිතන්නේ උත්තරයක් ලියන්න විතරයි අපි සාහිත්‍ය ඉගෙන ගන්නෙ. හැබැයි කලාව සාහිත්‍ය අපි ඉගෙන ගන්නේ ඒ විභාගයට A level හෝ O level හෝ සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයකට පිළිතුරු ලියන්න නෙවෙයි. සාහිත්‍ය තියෙන්නේ ජීවිතය සඳහා. මනමේ නාට්‍ය ඔබ බලලා තිබුණත් නැතත් ඔබ දන්න තැනකින් මම පටන් ගන්නම්. ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ ආලයෙන් වෙලි සෑදීමේ ලතා ආලයෙන් වෙලි සෑදීමේ
මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජිඳුගේ. ඔබ සරච්චන්ද්‍ර සර් ගැන හදාarලා නැතත් මනමේ නාට්‍ය ගැන හදාarලා නැතත් මේ ගීතය නම් දන්න බව මම නිසැකවම දන්නවා. මේක නොදන්න කෙනෙක් ඇත්තටම අපේ සමාජයේ නැහැ. මේ ප්‍රේමයෙන් වෙලිලා මනමේ කුමාරයා සහ කුමාරිය ගායන ගීතයක් තමයි මේ ප්‍රේමයෙන් මන රංජිත වේ. මනමේ නාට්‍යයට මුල් වෙන්නේ චුල්ලදනුද්දර ජාතකය. ඔබ දන්නවා ඒක. චුල්ලදනුද්දර ජාතකයේ තියෙන්නේ මේ චුල්ලදනුද්දර කුමාරයා මේ කුමරිය සමග තමන්ගේ දිසාපාමොක්කාචාර්යවරයාගේ දියණිය සමග විවාහ වෙලා කැලේ මැදින් යන අතරේ සොර මුලකට අහු වෙලා මේ සොර නායකයාත් එක්ක ඇති වෙන මේ සටනේදී කුමරිය කඩුව දුන්නා. හොරාට වැදිරජු මේ මනමේ කුමාරයා මරමුවට පත් වෙනවා. මනමේ නෙමෙයි අත්‍තරම ජාතක කතාවේ නම් චුල්ලදනුද්දර කුමාරයා. මේ සිද්ධිය අපේ සරච්චන්ද්‍ර මහාචාර්යතුමා වේදිකාවට අරගෙන එනකොට මේ ජාතක කතාවේ තිබෙච්ච මේ සරල මේ කියවෙන කතාව ඒ විදිහටම වේදිකාවට අරගෙන ආවේ නැහැ. ඒකට හේතුව තමයි ඔහු ඒ වෙනකොට ජපන් නාට්‍ය සම්ප්‍රදායන් හදාarලා හිටියේ. නෝ කබුකි වගේ නාට්‍ය සම්ප්‍රදායන් හදාarලා සරච්චන්ද්‍ර සර් හිතුවා මේ චරිතවලට මානවීය ගුණයන් කොයි විදිහටද ගේන්නේ කියලා. ජාතක කතාකරුවාගේ අරමුණ වෙන එකක්, අපේ සරච්චන්ද්‍ර සර්ගේ අරමුණ වෙන එකක්. ජාතක කතාකරුවා අර ගැහැණු කවුරුද වරද නොබැදෙන කියන අර බමුණු දෘෂ්ටිය තමයි මේ ජාතක කතාව වලින් අරන් ආවේ. අත්‍තරම ජාතක කතාවල තියෙන්නේ අපේ බෞද්ධ දර්ශනය නෙවෙයි කියලා අපේ ස්වාමීන් වහන්සේලාම අපිට උගන්වලා තියෙනවා. ජාතක කතා කියන්නේ සාහිත්‍ය කතා විශේෂයක්. බුදුන් වහන්සේගේ පෙර මේ අතීත කතා කියලා අරගෙන ඒ කතා ඕන් ලියද්දී ಭಾರತයේ තිබුණු විවිධ දේවල් මේ මුල් කරගත්තේ සිද්ධීන් අපේ මේ කුරුණෑගල යුගයේ ඉඳලා මේ ජාතක කතාව පොත ලියවෙන්නේ සෑහෙන කලක් ගත වුණා 550 ජාතක කතාව ලියන්න. ඔය ජාතක කතා පොත රචනා කරද්දී ඔය මේ ආපු අදහස් අවසර කල් රහස් තැන ගැහැණු කවුරුද වරද නොබැඳෙන. ඔය කාව්‍යශේඛරය කියන මහා කාව්‍යයට මුල් වෙන්නේ ඔය සත්තුබත් ජාතකයේ තියෙන ඔන්න ඔය කතාව. ඒව ගැන අපි පස්සේ කතා කරමු. කොයි හැටි වෙතත් මනමේ නාට්‍ය නිර්මාණය කරනකොට සරච්චන්ද්‍ර සර් මේකේ තියෙන ජාතක කතාවේ චරිත ටික විතරක් අරගත්තා. අරගෙන සිද්ධිය ගත්තා. අරගෙන මේ චරිතවලට අර ගුණාංග එකතු කරා. කොහොමද මේක කළේ කියන එක අපි පොඩ්ඩක් විමසලා බැලුවොත් දැන් මට මේ මනමේ නාට්‍ය උගන්වපු මගේ ගුරුතුමා සිංහල භාෂාව පිළිබඳව මම මේ දවස්වල හැදෑරුවා උපුල්ශාන්ත සන්නස්ගල යටතේ. සන්නස්ගල සර් කියන්නේ සරච්චන්ද්‍ර සර් මේක ප්‍රබන්ධ වක්‍රතාවකට හසු කළා කියලා. ජාතක කතාව. එතකොට ජාතක කතාවේ තිබිච්ච චුල්ලදනුද්දර කුමාරයා මනමේ කුමාරයා කියන නමක් ඔහුට දීලා මනමේ කුමාරයාට දිසාපාමොක් ආචාර්යවරයා බලෙන්ම ඔය නිකන් තමන්ගේ ගුරුවරයා නිසා බන්දලා දුන්නා නෙමෙයි. මනමේ කුමාරයාට ඒ වෙනකොට ඒ කෙරෙහි පිළිබඳ සිතක් තිබුණා නාට්‍ය හැටියට. ඒ කියන්නේ ඔබට මතක ඇති මනමේ නාට්‍යයේ තියෙනවා ගීතයක්. එනමුත් නැසෙනසෙන්නේ සිත මාගේ දැවේගින්නේ රජසැප මට මන්ද කෙලෙස මෙවුසුලම්ද දියනීය ඇදුරින්දු රුවමාගේ සිතේ ඇන්දු. කුමාරයා මේ ගමරට බලා යන්න කියන්නේ යාගේ නුවරට යන්න කලින් ඒ මේ ශිල්ප ශාස්ත්‍රය ඉවර කරලා මේ උයනේ ඇවිදින ගීතයක් මේ. ඇය කෙරෙහි ප්‍රේමයක් ඔහුට තියෙනවා. හැබැයි සර්ට කියන්නත් බෑ. සර්ගේ දුවනේ දිසාපාමොක් ආචාර්යවරයාගේ දුව. ඉතින් මේ දනුද්දර කියන ගෞරව නාමය මනමේ කුමාරයාට ප්‍රදානය කරන වෙලාවේ ඔන්න දිසාපාමොක් ආචාර්යවරයා මම මේ කියන්නේ මනමේ නාට්‍යයේ පෙළානුව ඔන්න තමන්ගේ දුවට කතා කරලා කියනවා මාගේ ප්‍රිය ශිෂ්‍යයා වූ මනමේ කුමාරයාට මම ඔබ විවාහ කරලා දෙන්න කැමතියි කියලා දියණියගෙනුත් කැමැත්ත අහනවා. මේක හරි සාමාන්‍ය මිනිස්සු අතර එදිනෙදා සිද්ධ වෙන විදිහට තමයි සරච්චන්ද්‍ර සර් නාට්‍යයට අරගෙන ඉන්නේ. ඔබ මේ විවාහයට සතුටුදයි දැනගන්න කැමැත්තෙම කියලා මහනවා. එතකොට මනමේ කුමාරයාගෙන් අහන්නේ ඊට පස්සේ ඔවුන් දෙන්නම මේකට පිළිතුරු දෙනවා. මේ මනමේ කුමාරයාගෙන් අහන්න දෙයක් නැහැ. ඔහු ඇත්තටම කැමති බව ඒකට ප්‍රේක්ෂකයා දන්නවා. මනමේ කුමරිය කියනවා මේ කුමරුන් හටවන්නට පියඹ සන්තෝෂ වේද සිත් අසනු කුමට කතුන් ලොව තුලා
රසඳුන් නයනාලේප කරන කතුන් ලොව තුලා. මේ ලෝකේ කාන්තාවන්ගේ ඇස්වල අංජනාලේප කරනවා තරම් ලස්සන රූපයක් තියෙන මේ මනමේ කුමාරයාත් එක්ක විවාහ වෙන්න කිසි මාස 3ක් මට නෑ. මේ කුමරුන් හට වන්නට පියඹ සන්තෝෂ වේදසිත අසන කුමට. හරි ඕන් දැන් විවාහ වෙලා දැන් යනවා. ඒ යනකොට අර හොර මුල වෙනුවට අපේ මනමේ නාට්‍යයේදී අපිට හම්බ වෙනවා වැදි රජෙක්. හොරෙක් නෙමෙයි එන්නේ. මේ වැදි රජු ඉතාම සැරපරුෂ විදිහට තමයි අවතීර්ණ වෙන්නේ. කෙලින්ම මනමේ කුමාරයාට කියනවා වහා දුනුහි බිම තමා මට යටත් වෙන්න කියලා. මනමේ කුමාරයා හැම යටත් වෙයිද? ඔහු මේ ජන දනුද්දර කියන ගෞරව නාමය අරගෙන ඉන කෙනෙක්. ඉතින් ඔහු කියනවා නෑ එහෙම මට යටත් වෙන්න උවමනාවක් නෑ. මම මෙහෙම කෙනෙක් කියලා කෙලින්ම කියනවා සේසුරිඳු බරණැස් පුර පසිඳු රාජ කරනා ඒ රුපුනොද බින්ද තේජසා පවරේ නිරිඳුගේ පුත් කුමරාවෙමි සතර ඉගෙන තක් සලාව ගොස් එමි දුලාමේ කුමරිය විවාහ කරගෙන බලා පිටත් වෙමි බරණැස් පුරවර. තමන් කවුද කියලා හඳුන්වලා දෙනවා. සරච්චන්ද්‍ර සර්ගේ මේ රචනා ශෛලිය අති විශිෂ්ට විදිහට අතිම සංක්ෂිප්ත විදිහට අර නාට්‍යවල බොහොම මේ පොතේ ගුරු ඇවිදිලා මේවා විස්තර කරලා අපිට කියලා දීලා එහෙම නෙමෙයි. මනමේ කුමාරයාම තමන් ගැන විස්තර කරනවා. වැදි රජු මේකට උත්තර දෙන්නේ කොහොමද? මේ අරනේ හිමගිර සිට දෙරනේ මාගේ සරණේ වේ නැතහොත් වේය මරණේ මුළු දඹදිවටම තොප මහරජ වූ මාගේ විජිතය මෙය මම වෙමි අගරජ. ඇත්තනේ කතාව. මුළු දඹදිව කියන්නේ වෙනම භූමි ප්‍රදේශයක්. මේ හිමගිරි අරණ මගේ මේකේ රජුරෝ මම. කවුද තට මෙහි පිවිසෙන්නට කීවේ අවසර නොමැතිව බල තට වනදේ. මේ දෙන්න තර්ක කරනකොට මනමේ කුමරිය කාන්තාවක්නේ. ඇයට හිතෙනවා වැදි රජුරුවන්ගේ සේනාවට පුළුවන් එකවරම මේ දෙන්නව මරලා දාන්න. ඇය කියනවා අර අන්තිම අවස්ථාවේදී ස්වාමීනි මේ වැදි රජුරුවන්ට තිබුණ අපි ඔක්කොම මරලා දාන්න. හරිම මිනිස්සුන්ට හිතෙන දේවල් නාට්‍යයට අරගෙන එන්නේ. චුල්ල දනුද්දර ජාතකයේදී ජාතක කතා කරුවා මේ මානවීය ගුණ විස්තර කරන්නේ නැහැ. ඔහුගේ අරමුණ වෙන එකක් මම ඔබට කලිනුත් කිව්වා. සරච්චන්ද්‍ර මහත්තයා මේ වෙලාවේ කරන්නේ මනමේ කුමාරයා හොඳට ඉගෙනගත්තු රාජකුමාරයෙක් හැටියට ඔහුගේ විදිහ වැදි රජුරෝ වැදි නායකයෙක් හැටියට කැලේ ඉන්න රජා හැටියට ඔහුගේ තියෙන ගර්වය එතකොට ගැහැණියක් හැටියට මනමේ කුමරියට මේ වෙලාවේ හිතෙන දේ. මේ සියලු චෛතසිකයන් අර පොඩි පැය දෙකක කාලයක් ඇතුලේ විග්‍රහ කරනවා අති විශිෂ්ට විදිහට. ඒ කාලය වෙනකොට රෂෝමන් කියන චිත්‍රපටය මහා සිනමාවේදී අකිර කුරසවා නිර්මාණය කරපු මේ රෂෝමන් චිත්‍රපටය කියවුණු එක් චරිතවල ස්වභාවයන් ප්‍රේක්ෂකයට හිතන්න ඉඩ දීලා සරච්චන්ද්‍ර සර් පින් ඇති සරසවි වරමක් දෙන්නේ කියන ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානයේදී ඔහුම විස්තර කරනවා කොහොමද ඔහු මේක කළේ. මනමේ කුමරියට අපි දොස් කියනවද? මනමේ රජුරවන්ට මනමේ කුමාරයාට තිබුණා නේද එහෙනම් අර මුල වෙලාවේ ඇත්තටම මේකට සමාව දීලා මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න තිබුණා නේද? නොදනිමි කාගේ දොස මේ මනමේ නාට්‍යයේ කවියකම කියනවා. මොකද කුමරිය කියනවා මනමේ කුමරා මරුම වැටෙනවා මේ ඔබ දෝසා. වැදි රජුරවන්ට ඇය චෝදනා කරනවා. වැදි රජුරෝ කියනවා මාව සටනට පෙළඹුවේ ඔහු. ඒක ඔහුගේ දෝෂයක්. කොයි හැටි වෙතත් මනමේ කුමාරයා මැරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගැහැණුන්ගේ හිත් ක්‍රියා කරන විදිහ ගැන සරච්චන්ද්‍ර සර් වෙනම හැකින් බලනවා. දැන් කුමරියට වෙන සරණක් නැහැ. ඇයට කරන්න දෙයක් තිබුණ නෑ වැදි රජුරෝ සරණ යෑම හැර. දැන් වැදි රජු මොන විදිහට මේ කුමරිය පිළිගනීද කියන ප්‍රේක්ෂකයා වුණ සැකයක ඉන්නවා. ඒ වෙලාවේ අර සැඩපරුෂ දැන් මට මේ කෙල්ලව අරගෙන වැදි දෙටුත් එක්කත් ඔහු සංවාද කරන අවස්ථාවක් තියෙනවා.
එතකොට මේ ගැහණිය මේ කාන්තාව කෙරෙහි ඔහුට තියෙන්නේ දැඩි මේ ආසක්ත වීමක්ද ප්‍රේමයක් තියනවද මොකක්වත් අපිට හිතා ගන්න බෑ. හැබැයි සරච්චන්ද්‍ර සර් හරිම ලේසියෙන් ගීතයක් අරගෙන එනවා. වැදිරජු ගායනා කරනවා එක රජයේ සූරු නැත නැතමිනි කිරුළු ඇත මෙම හිමගිර දෙන්නේ මී සියලු පටදුහුලින් වැසු සියුමැලි සිරුරු ගොතලා මල් පෙති වසමිය සපිරු මිනිමුතු අබරණ පැළඳීමේ වරල සරසාලමිගෙන වනසැවුලන් පිල හරිම ලස්සනයි. අර අපි තාම රෞද්‍ර පුද්ගලයෙක් හැටියට දැක්කු වැදිරජු ප්‍රේමවන්තයෙක් කරනවා. මොකක්ද මේ විශිෂ්ට ගුණය? මේ තමයි කලාව. ප්‍රේක්ෂකයා එකවරම පුදුමයට පත් වෙන තරම් මේ වෙනස. ඇවිදilla මනමේ කුමාරයාට තර්ජනය කරලා ඔහුව මරා දමලා ඊට පස්සේ ඇයගේ හිත නිවනවා. මනමේ කුමාරියට එතනදී හිතෙනවා මට හිතෙන්නේ ඇත්තටම ඇය වැඩි හොඳට කිව්වා දිරියෙන් යුද කළ ඔබ දුටු වේලේ මොහොතින් සිතමා පිරුණයි යාලේ නැති මුත්‍රජ සැප හිමගිරි අරණේ ඔබ හැර මෙමට නැත අන්සරණේ. හැබැයි ඇයට වැරදෙන්නේ ඇය කියනවා මනමේ රජු ඔබ ගෙලසිඳලන්ටා කඩුව ඉල්ලු සඳ ඔහු වල කන්ටා කළ තැත දුටු අද ඔබ ගලවන්ටා සිතුනේ කඩුව ඔබ අතටම දෙන්ටා. මේ වචන කිව්වහම වැදිරජු තේරුම් ගන්නවා ඇය ඉතාම ඉක්මනින් වෙනස් වන හිතක් තියෙන කෙනෙක්ද කියන ප්‍රශ්නය ඔහු තුල මතුවෙනවා. ඔහු කියනවා අන්දමන්ද වූයේ මසිතා මේ පුවතින කිම්ද වූයේ නොදැනී අරුමා. කෙලිම බිසවගෙන් අහනවා ඔබ එතරම් ප්‍රේම කළ සැමියා ඔබ මා නිසා මරන්න තැත් කළාද? ඔන්න ඔතන තමයි ගැටුම ඇති වෙන්නේ. මනමේ නාට්‍යයේ මම දකින ප්‍රබලම ගැටුම තියෙන්නේ මනමේ කුමාරයාව වැදිරජු විසින් මරණයට පත්වීම නෙමෙයි මේ මානසික හැඟීම් වල ඝට්ටනය. මනමේ කුමරියට මොකද්ද උනේ? ඇයි ඇය වැඩිපුර මේ ප්‍රේමය දිනා ගන්න දේ කතාව කිව්වේ? ඔබ මනමේ නාට්‍ය බලද්දි හිතලා බලන්න කාන්තාවක් හැටියට ඇය ඒ වෙලාවේ මොකද්ද ජය ගන්න උත්සාහ කළේ? වැඩිපුර වැදිරජුරන්ගේ හිත දිනා ගන්නද? එතකොට එහෙම තමයි මිනිසුන්ගේ හිත ක්‍රියා කරන්නේ. ජීවිතේ කොයි තැනක අපිට මොන විදිහට අපි ඒව විද දරා ගන්නේද අපි දන්නේ නැහැ. මේ මනමේ නාට්‍යයේ ඇසුරෙන් ඊට පස්සෙත් ගීත රාශියක් බිහි වුණා. අපි මීට කලිනුත් කතා කරපු ඔය ඔබ රූසිරියෙන් වගේ ගීත. ඔබ රූසිරියෙන් මන්මත් වේ මම නොකෙලෙම් අනුවනකම් මුලා වුණේ ඔබ මුලා නොවෙමි මම මනමේ කුමාරියේ. ඒ වෙනස් විදිහක අර්ථ නිරූපණයක්. මම අනුවනකම් කරන්නේ නෑ ඔයාගේ රූපයට මුලා වෙලා කියලා. ඒ වගේ ගීත ගැන අපි වෙන දවසක කතා කරන්න ඕනේ. මොකද අතීත කතා පුවත අරගෙන වෙනස් විදිහකින් හිතලා ඒ දිහා බලලා. ඒ වගේ අපේ ගීත රචකයෝ විශිෂ්ට නිර්මාණ කරපු අවස්ථා තියෙනවා. එතකොට මෑත කාලේදී මම මේ නැවත කතාවට ලක් වෙච්ච නිර්මාණය තමයි සුනීර සුමංග කියන අපේ මේ නව පරපුරේ දක්ෂ ගායන ශිල්පියා ගායනය කරපු සංතාන සුසුම් ගීතය. ඒකේ තියෙනවා වැදිරජුට කඩුව පවරා වල ළඟදී මනමේ හැඬුවා ඒ මතක සියලු සංගවා මහවැලිය ඔහේ ගැලුවා. ඒ තමයි වර්තමානයේට මනමේ නාට්‍යයෙන් ආපු අලුත්ම නිර්මාණයක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් ගීතය. ඉතින් මම ඔබට කියන්න ආවේ මනමේ නාට්‍ය කියන්නේ මිනිස්සුන්ගේ හැඟීම් පිළිබඳ ඉතාම සියුම් විවරණයක්. අර ගීත නිර්මාණවල ලස්සන
නාඩගම් සම්ප්‍රදායෙන් නෘත්‍ය සම්ප්‍රදායෙන් සරච්චන්ද්‍ර සර් ගත්තු ඒ නාදමාලාවල රසය ඒ වගේම තමයි ඔහු ලියපු අති රමණීය පදමාලා. ඒ සියල්ලම ඊට පස්සේ ඔබ මනමේ නාට්‍ය රස විඳින වෙලාවක මේ සියල්ල මතක තියාගෙන රස විඳින්න. ඇත්තටම එදා මෙදාතුර සිංහල නාට්‍ය වංශ කතාව අරන් බැලුවාම ශෛලීගත නාට්‍යයන් අතරේ මනමේ අදත් මුදුන් මල් කඩක් හැටියට තියෙන්නේ ඔන්න ඔය කලාත්මක පරිසමාප්තිය කියන කාරණය අති විශිෂ්ට ලෙස රැකගන්න අපේ සරච්චන්ද්‍ර සර්ට හැකි වෙලා තියෙන නිසා. ඉතින් ඔබත් මනමේ නාට්‍ය පාසල් විෂය නිර්දේශයේ තියෙන වෙලාවක නම් ඒක නැතත් අපි ස්වර්ණතිලකා හෝ උද්දාල බ්‍රාහ්මණයා ප්‍රේමතෝ ජයතිසෝකෝ නාට්‍ය මොනවා හරි දරුවන්ට උගන්වන්න හැම කාලෙකම විෂය නිර්දේශය තියෙනවා. ඔබ දෙමව්පියන් හැටියට දරුවන්ට මේ ටික කියලා දෙන්න. මට ඉල්ලීම් ගණනාවක් තියෙනවා දරුවන්ට සාහිත්‍ය කලා රසවින්දනය පිළිබඳව දේවල් කියා දෙන්න කියලා. මම මේ කියන්නේ වැඩිහිටියන්ට. ඔබට පුළුවනි මේ රසය ඔබේ දරුවන්ට කියා දෙන්න. අනිවාර්යෙන්ම ඔවුන් සංස්කෘතිය බාර ගනී. සරච්චන්ද්‍ර සර් මේ නිර්මාණය කෙරුවේ ඌට තියාගන්න නෙමෙයි. ඔහු ජනගත කෙරුවා. ඒක යුගයෙන් යුගය පවතින දැන් දශක 6කටත් අධිකයි. ඉතින් මේ නිර්මාණවල තියෙන මානවීය ගුණය එහෙම නැත්නම් කලාත්මක ගුණය මේ සියල්ල හදාරන්න. ඒ වගේම ජීවිතය පිළිබඳව ඇත්ත දකින්න. මියුසික් වයිබ්ස් විත් අරෝෂා හැමදාම ඔබ එක්ක.